අයිබෝවන් දුවේ පුතේ වණක්කම් හැමෝටම අදත් මම ඔයාලට කියලා දෙන්න යන්නේ පුතේ දෙමළ භාෂාවේ එක අක්ෂරයක් වෙනුවට සිංහල භාෂාවේ අක්ෂර කිහිපයක් යෙදෙන අවස්ථාවක් ගැන. පුතේ මගේ කලින් වීඩියෝ එකේ පුතාලා බලන්න ඇති ක අක්ෂරයට ක ග හ කොහොමද යෙදෙන්නේ කියලා. ඉතින් මේ වගේ තව අක්ෂරයක් තියෙනවා පුතේ දෙමළ භාෂාවේ. මෙන්න මේ අකුර. බලන්නකෝ පුතේ. පුතාලා මේ වෙනකොට ඒ අකුර ගැන දන්නවා. මෙන්න මෙහෙම අකුරක්. හරි? right මොකක්ද මේක right මම දන්නවා මේ අකුර පුතාලා හැමෝම මේ වෙනකොට දන්නවා මේක අපි ස විදිහට තමයි දෙමළ භාෂාවේ ඉගෙන ගන්න මේකත් පුතේ එක අකුරයි මෙන්න බලන්නකෝ එක තැනකදී මෙයා ස තව තැනකදී මෙයා ච තව තැනකදී මෙයා ච වගේපත් වෙනවා මේ ච ස ච ජ කියලා යෙදෙනවා අයිම ප්‍රශ්නයක් නේද පුතේ. ඒ කියන්නේ සිංහල භාෂාවේ අකුරු තුනයි. හැබැයි දෙමළ භාෂාවේ එක අකුරයි. ඉතින් කොහොමද ලියන්නේ? ඉතින් කොහොමද උච්චාරණය කරන්නේ? හරි. අද අපි බලමු මේක නිවැරදිව ලියන්න සහ නිවැරදි උච්චාරණය කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න යන්නේ. හරි. අපි යමු එහෙනම් පාඩමට. right. මෙතන කතා කරලා තියෙනවා එක තැනකදී ස වෙනවා. මේ අකුර එක තැනකදී ස. ස කියලා කියන්නේ පුතේ වචනයක මුල යෙදුනහම වචනයක මුල ඉන්නවා නම් මෙයා ස කියලා අපි කියනවා. මේකට පුතාලා දෙමළ භාෂාවේ ලියලා තියෙන එක එක වචන බලන්නකෝ. සාරදී, සින්න, සිරිය, සෝරු, සූර්යයන් මේ හැම තැනකම පුතේ හොඳට බලන්න වචනයේ මුල තමා මේ අකුර තියෙන්නේ. ඒතර අපි කියන්නේ ස කියලා. කොහොමද උච්චාරණය කරන්නේ? ස. එහෙනම් වචනයක මුලදී මෙයා ස වෙනවා. පුතේ ඒ වගේම වචනයක මෙයා මැද සහ අග මොකද්ද පුතේ තැන් දෙක මැද සහ අග වචනයක මැද සහ අග තනිවම කොහොමද ඉන්න ඕනේ පුතේ තනිව යෙදෙනවා නම් අපි එතකොට කියන්නේ ස කියලා. වචනයක මැද අග තනිව යෙදේ නම් එතකොට කියන්නේ අපි ස. වචනයක මුල ඉන්නවා නම් එතකොට අපි කියන්නේ ස. හරිනේ. දැන් මේ ප්‍රශ්නේ හරි. කොයි වගේ තැන්වලද අපි ච කියලා පාවිච්චි කරන්නේ බලමු. පුතේ මෙන්න මේ ස අක්ෂරය හොඳින් අහගන්න. මේ ස අක්ෂරය පුතේ හල් වුණාම කොහොමද පුතේ? හල් වුණාම මේ අකුර හල් වුණාම ස් නෙවෙයි. මේක ස් නෙවෙයි. මේක ච් වෙනවා. මොකක්ද මේ අකුර වෙන්නේ? ච්. මේ ස්සකට මෙන්න මෙහෙම අකුරක් පුතාලට 7 වසරේදී උගන්වනවා. මේක තමයි ස් කියනකොට පාවිච්චි කරන්නේ. සයන හල් වීමේදී පාවිච්චි කරන්නේ අපි මේ අකුර. මේස එක හල් වෙච්ච ගමන්මයි පුතාලා මොකද වෙන්නේ? ඒක ච් වෙනවා. ඊට පස්සේ එක ළඟ මේක තිබ්බොත් එක ළඟ හල් වෙලා යෙදුනොත් නැත්නම් එක ළඟ යෙදුනහම හල් වුණාම එක ළඟ යෙදෙන්නකොට හල් වෙලා ඒත් ච් වෙනවා. සයන්න හල් වුණාමත් ච් වෙනවා. එහෙනම් එක ළඟ යෙදේ නම් මේ අකුර ච. හරි පච්චේ ආචි නේද? මේ වචන වලදී එහෙමයි. මේ සයන්න හල් වුණාම ච් වෙනවා. හොඳට මතක තියාගන්න. ඊට පස්සේ පුතේ මේ අකුර අපි ගමුකෝ මෙහෙම. මෙන්න මේ වගේ තැනක් බලන්න. අපි කියන්නේ කොන්ජම් මෙරංග ටිකක් ඉන්න කංචි මංජල් නිරම් අන්න ඒ තැන්වල පුතාලා දැකලා තියෙනවද මේ ස අකුර පාවිච්චි කරනවා. හරි මේ බලන්න අපි කියන කොන්ජම් මෙරංග පොඩ්ඩක් ඉන්න මෙතන කොන්සම් කියලා කියන්නේ නේ. මේ ඤ අකුරට පස්සේ මෙයා ආවහම අපි ජ විදිහට තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් මේ අකුර මෙන්න මෙයාට පස්සේ ඤට පස්සේ මේ අකුර ලිව්වොත් මයි පුතාලා අපි ඤ විදිහට පාවිච්චි කරනවා. දැන් පැහැදිලිනේ? right. අපි මෙහෙම කරමු. මේක මතක තියාගන්න ලේසි ක්‍රමයක් බලමු. මෙහෙම කරමු. right. ඔන්න ස අකුර ගන්න. right. අපි ලියමු මෙන්න මෙහෙම. මුලදී මෙයා මුලදී ස වේ. නිකන් අර පුංචි ගීතයක් වගේ අර ක වලට මං කියලා දුන්නේ. ඒ වගේ කියන්නේ. මුලදී ස වේ. අර එක ළඟයි හල් වුණාමයි අපි එක ළඟ කියලා ගමු. හල් වුණාම පුතාලා ච් කියලා දන්නවනේ.
අපි පාඩම් කරගන්න ලේසි වෙන්න මෙන්න මෙහෙම ලියමු. සෝරි චුට්ටක් ඉන්න පුතේ. මෙහෙම ලියන්න. එක ළඟ ච වේ. එහෙම කියන්න. එක ළඟ යෙදුනහම ච වෙනව කොහොමද? හල්ුණ ගමන් අචන නිසා. ඊට පස්සේ ඤට පස්සේ ජ වේ. ඤට පස්සේ ජ වේ. සෝරි. පොඩ්ඩක් ඉන්න. තව එකක් අපිට මිස් වුණා. පුළුවන් නම් කියන්න. රයිට් මම දන්නවා පුතාලා කියනවා. මොකක්ද? මැදදී අගදී සවේ. මෙයා මැදයි අගයි තනියම හිටියාම ස. ආයෙත් බලමු. මුලදී සවේ එක ළඟ ච වේ. මතක තියාගන්න හල්ුණාම මැදදී අගදී සවේ. මැදයි අගයි කොහොමද ඉන්න ඕනේ? තනියම. ඤට පස්සේ ජ වේ. හරි නේද? එන අවස්ථා 4ක් ගැන කතා කරනවා. හරි අපි උදාහරණ කිහිපයක් අරන් බලමු කොහොමද මේ යෙදෙන්නේ කියලා. ඔන්න මම ලියනවා මචං ටිකක් බලමු. පුතාලත් පුතාලගේ පොත අරන් ලියන්න මාත් එක්කම. right. ඔන්න මම ලියනවා පළවෙනි එක සූරියන්. මොකද මේ පුතාලා? සූරියන්. ඊළඟට මම ලියනවා ඔන්න කෑම නම් ඉල්ලන්න එපා. පසි. බඩගිනි. බඩගින්න. බඩගිනි නෙවෙයි පසි කරදු කියලා આવුවා බඩගිනි. පසි කියන්නේ නාමපදේ නවුන් එක. පසි බඩගින්න hungry කියන අදහස. හරි? ඊට පස්සේ අපි ගමු පුතාලා දන්නවා මේ වචනේ හොඳටම පාඨශාලේ. හරි. තුන්වෙනි වචනේට යන්. අපි ගමු මේක ගමු. පච්චේ කොළ පාටට අපි කියනවා පච්චේ. කැඳවලට කියනවා දෙමළ භාෂාවෙන් කංචි කියලා. අපි එකත් ලියමු. මේ වචන ටික දිහා ඊට වඩා වචන පුතාලා ලියන්න ඕනේ. හොඳද? දැන් දෙමළ අක්ෂර දැන් ඉගෙන ගත්තට පස්සේ ඔයාලා ගෙදරට ගේන විවිධ භාණ්ඩ තියෙනවනේ. දත් බෙහෙත් පෙට්ටිය, සබන් පෙට්ටිය නේද? එතකොට සෝයා පැකට් එක මේ හැම එකකම පුතේ දෙමළ අක්ෂර තියෙනවා. එකපාරට වචන කියවන්න බැරුණා කමක් නැහැ. එකින් එක අකුරු කියවන්න පුරුදු වෙන්න. හයේදී මේ දෙමළ වලට අවශ්‍ය පදනම දාගත්තාම පුතේ දෙමළ කියන්නේ ඉතාමත් ලේසි සහ රසවත් විෂයක්. දෙමළ භාෂාව කියන්නේ අපේම රටේ ජීවත් වෙන අපේම සහෝදර සහෝදරියෝ කතා කරන තවත් භාෂාවක්. කෙනෙක් තමන්ගේ මව් භාෂාවට අමතර භාෂාවන් ඉගෙන ගන්නවා කියන්නේ ඒකේ වටිනාකම ගොඩක් වැඩි. ඒ නිසා පුංචි දුල පුතාලා 6 වසරේදී මේකට අඩිතාලම දා ගන්නවා. ඒ නිසා හොඳට අධ්‍යයනය කරන්න. අකුරක් දැක්කහම අම්මට තාත්තට කියනවා මේ තියෙන ස, මේ තියෙන්නේ ක, මේ තියෙන්නේ කු. අන්න එහෙම අක්ෂර අඳුර ගන්න පුතේ. භාවිතය කරන්න. එතකොට තමයි අපිට අක්ෂර ටික හොඳට හිතට යනවා. එතකොට grade 6 වල තියෙන 6 වසරේ තියෙන පාඩම් ටික පහසෙන් කරන්න පුළුවන්. ඉතින් දෙමළ භාෂාව ඉගෙන ගන්නවා කියන්නේ ලොකු වටිනාකමක් දෙන දෙයක්. හරි. දැන් අපි යන්කෝ පාඩමට. හරි. දැන් මම ඔන්න වචන ටිකක් දුන්නා. මොනවද පුතාලා මාත් එක්ක කියන්නකෝ. සූර්යන්, පසි, පාඨශාලේ, පච්චේ, කංචි. right. මෙහෙම බලමු. ඔන්න වචනයක මුල ස වේ. ඔන්න පුතේ සූ කියලා යෙදිලා තියෙනවා. සූ. මුලින්ද සූර්යන්. චූරියන්, ජූරියන් එහෙම කියන්නේ නෑ. සූර්යන්. ඊට පස්සේ අගයි, මැදයි, මැදයි අගයි තනියම හිටියොත් ස. හරි නේද පුතේ? පස්සේ පාඨශාලේ. right. ඊට පස්සේ පුතේ එක ළඟ හල් වෙලා මේකේ තියෙන මේ බලන්න. පච්චේ. එතකොට අපි කිව්වේ ච නේද? එහෙනම් පච්චේ. ඊට පස්සේ ජ කංජි. එහෙනම් මුලදී ස වේ, එක ළඟ ච වේ, මැදදී අගදී ස වේ,